පොඩ්ඩක් ඉන්න. ඔයාට කියන්න පුළුවන්ද ඉර අපිට කොහොමද ආලෝකය දෙන්නේ? ඉර අපිට කොහොමද රස්න දෙන්නේ? කොටින්ම කිව්වොත් මේ ලෝකයේ මේ ජීවය පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තිය ඉර හැදුවේ කොහොමද කියලා ඔයාට සරලව විස්තර කරන්න පුළුවන්ද? බැරි නම් එක විනාඩියක් නැවතිලා මේ වීඩියෝ එක බලන්න. එදිනදා ජීවිතයේ වෙන දේවල් ගණිතයේ විද්‍යාව ඇසුරෙන් සිංහලෙන් දැනගන්න සරලව මාත් එක්ක එකතු වෙන්න. මං හර්ෂ හපුආරච්චි. ඔයා දන්නවා සූර්යයා තමයි අපේ හැමදේම. මේක අලුතෙන් කියන්න ඕනේ නෑනේ. සරලව කිව්වොත් ආලෝකය, රස්නේ නැත්නම් තාපය, ඊට පස්සේ සුලං චක්‍ර, වැසි චක්‍ර, ප්‍රභා සංශ්ලේෂණය, එකී නොකී හැම දෙයකටම අවශ්‍ය ශක්ති ප්‍රභවයේ විදියට හැසිරෙන්නේ සූර්යයා. එයාගේ අවසානය කියන්නේ මේ මුළු මහා මිනිස් සංහතියේම අවසානය. හැබැයි බය වෙන්න එපා. ඒක වෙන්න තව අවුරුදු බිලියන ගාණක් තියෙනවා. අද මම ඒක ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. ඉර කියන්නේ ගිනි බෝලයක් නෙමෙයි. ඉර කියන්නේ ගල් අඟුරු, වායු, ඊට පස්සේ තෙල් වගේ ප්‍රභවයක දැවීමකුත් නෙමෙයි. එතන තියෙන වෙනස්ම විදිහේ ශක්ති ක්‍රියාවලියක්. හරි. ඉරේ වෙන දේ අපි සරලව කතා කරමුකෝ. ඉරේ තියෙනවා හයිඩ්‍රජන් න්‍යෂ්ටි. ඒ හයිඩ්‍රජන් න්‍යෂ්ටි එකතු වෙලා හීලියම් න්‍යෂ්ටි බවට පරිවර්තනය වෙනවා. මේ වගේ ක්‍රියාවලියකට අපි විද්‍යාවේ ලස්සන නමක් දෙනවා. මොකද්ද? න්‍යෂ්ටික විලයනයේ ප්‍රතික්‍රියාවක් කියලා. න්‍යෂ්ටික විලයනයේ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ කුඩා අස්ථායි න්‍යෂ්ටි කිහිපයක් එකතු වෙලා ස්ථායි විශාල න්‍යෂ්ටියක් හැදෙන ක්‍රියාවලියට. මේ ක්‍රියාවලියේදී ශක්තිය නිදහස් වෙනවා. හැබැයි මේ වගේ ක්‍රියාවලියක් සාමාන්‍ය තත්ත්වයටදී සිදු වෙන්නේ නැහැ. ඔයා දන්නවා ඉරේ හරය කියන්නේ අති විශාල උෂ්ණත්වයක් තියෙන තැනක්. එතන සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක මිලියන 15කට අධික උෂ්ණත්වයක් එතන තියෙනවා. ඒ වගේ උෂ්ණත්වයකදී අර පෘථුවියේ හයිඩ්‍රජන් වායු අවස්ථාවේ හීලියම් වායු විදිහට පවතින තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ඒ අවස්ථාවේදී ඒ වගේ අධික උෂ්ණත්වයක් තියෙන වෙලාවේදී හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහිල්ලා අයනීකරණය වෙච්ච හයිඩ්‍රජන් න්‍යෂ්ටි තමයි තියෙන්නේ. හැබැයි හයිඩ්‍රජන් න්‍යෂ්ටියක් ගත්තාම ඒක ධන විදියට ආරෝපණය වෙලානේ තියෙන්නේ. හයිඩ්‍රජන් න්‍යෂ්ටියක් ධන විදියට ආරෝපණය වෙලා තියෙන්නේ. එතකොට මේ ධන විදියට ආරෝපණය වෙච්ච හයිඩ්‍රජන් න්‍යෂ්ටියක් තවත් ධන විදියට ආරෝපණය වෙච්ච හයිඩ්‍රජන් න්‍යෂ්ටියක් එක්ක ඝට්ටණය වෙන්නේ නැහැ. ඒවා විකර්ෂණය වෙනවා. එකිනෙකාට විකර්ෂණය වෙනවා. හැබැයි මෙතන තියෙනවා තව වැදගත් සාධකයක්. මොකද්ද? ඉර කියලා කියන්නේ විශාල ස්කන්ධයක්. ස්කන්ධය වැඩි වෙන්න මොකද වෙන්නේ? එතන ගුරුත්වාකර්ෂණය වැඩි වෙනවා. එතන ගුරුත්වාකර්ෂණයේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණය වගේ 28 ගුණයක්. මේක හරි දැවැන්ත ගුරුත්වාකර්ෂණය. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කො මෙහෙම සරල උදාහරණයකින්. පෘථිවියේ කිලෝග්‍රෑම් 36ක වගේ ස්කන්ධයක් ඒක අපිට උස්සන්න පුළුවන්. ඒ වගේ ස්කන්ධයක් සූර්යයා උඩදී අපිට දැනෙන්නේ ටොන් එකක් වගේ ස්කන්ධයකට. අති දැවැන්ත ස්කන්ධයක් විදිහට තමයි අපිට දැනෙන්නේ. මේ අති දැවැන්ත ගුරුත්වාකර්ෂණයට හවු වෙන හයිඩ්‍රජන් න්‍යෂ්ටි එයාගේ ඉර දෙසට සූර්යයා දෙසට ආකර්ෂණය කරගන්නවා. මේ ආකර්ෂණය කරගන්නකොට එකිනෙකට මේ හයිඩ්‍රජන් න්‍යෂ්ටි විකර්ෂණය වෙන හයිඩ්‍රජන් න්‍යෂ්ටි ඝට්ටණය වෙන්න පටන් ගන්නවා. ගොඩාක් න්‍යෂ්ටි මේ ඝට්ටනයත් එක්ක පොළාපනිනවා ඒගොල්ලෝගේ ආරෝපණය නිසා. හැබැයි සමහරක් න්‍යෂ්ටි ඒවා ඝට්ටණය වෙලා න්‍යෂ්ටික විලයනයේ ප්‍රතික්‍රියාව ආරම්භ කරනවා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේදී ශක්තිය නිදහස් වෙනවා. ඒ ශක්තිය විකිරණ ශක්තිය, ඒ වගේම තාප ශක්තිය ආදී වශයෙන් ශක්තිය නිදහස් වෙනවා. ওই විකිරණ ශක්ති ගොඩේ තමයි අපිට අවශ්‍ය ආලෝකය කියන ශක්තිය අඩංගු වෙන්නේ. ওই තාප ශක්තිය තමයි අපේ මේ පෘථිවියේ ප්‍රශස්ත උෂ්ණත්වය පවත්වා ගන්න අවශ්‍ය තාප ශක්තිය ලැබෙනවා. උතන ප්‍රශස්ත උෂ්ණත්වය පවත්වා ගන්නවා කියවම හරිතාගාර ආචරණය කියලා තියෙනවා. ඒක අපි ඉස්සරහදී තව වීඩියෝ එකකදී කතා කරමු. ඔය කියන විදිහට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී ওই තරම් විශාල ශක්තියක් ජනනය වෙන්නේ කොහොමද? අපි මේක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් කියන එක පොඩ්ඩක් සරලව තේරුම් ගන්න ගමුකෝ. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී නැත්නම් න්‍යෂ්ටික විඝටන ප්‍රතික්‍රියාවක් හරි න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක්. ඔය කොහොම කිව්වත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී ඒ ප්‍රතික්‍රියාවට කලින් තියෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියකවල ස්කන්ධයට වඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවෙන් පස්සේ ප්‍රතිඵලයේ විදිහට ලැබෙන
ඵල න්‍යෂ්ටිවල මුළු ස්කන්ධය අඩුයි. ඕක අපි තව චූට්ටක් සරල කරගමුකෝ. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවට කලින් යම් දෙයක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව වුණායින් පස්සේ ඵලය විදිහට යම් දෙයක් ලැබෙනවා. ඔය දෙන්න අපි වෙන වෙනම අරගෙන දුනු තරාදියකට දැම්ම කියමුකෝ. එතකොට එක පැත්තක තියෙනවා න්‍යෂ්ටියක ප්‍රතික්‍රියාවට කලින් තිබ්බ ප්‍රතික්‍රියක න්‍යෂ්ටිවල ටික. අනිත් පැත්තේ තියෙනවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවෙන් ලැබිච්ච ඵල න්‍යෂ්ටිවල න්‍යෂ්ටි ටික තියෙනවා. ඔය දෙන්නක ස්කන්ධ බැලුවොත් හැමතිස්සෙම අර ඵලයේ විදිහට ලැබිච්ච න්‍යෂ්ටිවල ස්කන්ධය අඩුයි. ඵලයේ ස්කන්ධය අඩු වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රතික්‍රියාවේදී සමස්තයක් විදියට ඒ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේදී ලැබිච්ච ප්‍රතිඵලවල ස්කන්ධය අඩු වෙලා තියෙනවා ඒගොල්ලෝ ප්‍රතික්‍රියාවට භාජනය වෙන්න පාවිච්චි කරපු මුළු න්‍යෂ්ටිවල ස්කන්ධයට වඩා. මේක හරි ප්‍රශ්නයක්. මොකද ස්කන්ධ අඩුවීමක්. ඔයාට පේනවා අර ඵලවල ස්කන්ධය අඩු වෙලා සමස්තයක් විදියට ස්කන්ධය අඩු වෙලා තිනවා. මේ අඩු වෙච්ච ස්කන්ධයට මොකද්ද වෙන්නේ? මේ අඩු වෙච්ච ස්කන්ධය තමයි ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. හරි ලස්සනයි. මොකද්ද? ප්‍රතික්‍රියක තිබ්බා. ඒක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට භාජනය වෙලා ඵලයක් හැදුනා. ඒ හැදෙනකොට එයාගේ සමස්ත ස්කන්ධය අඩු වුණා. ඒ අඩු වෙච්ච ස්කන්ධය ශක්තිය බවට පරිවර්තනය වුණා. ඔක ගණිතමය ස්වරූපයෙන් ඔය කොච්චර ශක්තියක් ජනනය වුණාද කියන එක හොයන්න අපි පාවිච්චි කරනවා සමීකරණයක්. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ E = mc වර්ගයේ සමීකරණය. E = mc වර්ගය. E කියලා කියන්නේ ශක්තිය, ජනනය වෙන ශක්තිය. m කියලා කියන්නේ අඩු වෙච්ච ස්කන්ධය. c කියලා කියන්නේ ආලෝකයේ වේගය. ආලෝකයේ වේගය. ඒතකොට ආලෝකයේ වේගයේ වර්ගය අඩු වෙච්ච ස්කන්ධයෙන් වැඩි කරාම අපිට ලැබෙනවා කොච්චර ශක්තියක් ජනනය වුණාද කියලා. ඒ ස්කන්ධය ගොඩාක් පොඩි ස්කන්ධයක් වෙන්න පුළුවන්. හැබැයි ආලෝකයේ වේගයේ වර්ගයෙන් වැඩි වෙන හින්දා එයා විශාල ගුණයකින් එයාගේ විශාලත්වයේ සමස්තයේ විශාලත්වයේ විශාල ගුණයකින් වැඩි වෙනවා මේ කතාවේදී. හරි. මම පොඩි දෙයක් අහන්නම්කෝ මෙහෙම. ප්‍රශ්නයක් විදියට. ඔයගොල්ලෝ මේකේ උත්තරය පහලින් කමෙන්ට් කරන්න. හරිද? මොකද්ද දන්නවද? දැන් මේ සූර්යාගේ ස්කන්ධය සෑම තප්පරයකදීම මෙට්‍රික් ටොන් මිලියන 4කට ආසන්න ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒක හරි ලොකු විශාල ගාණක්. හරි දැවැන්ත ගාණක්. පොඩ්ඩක් ඔයගොල්ලෝ හොයලා බලන්න ඔය කතාව. ඕගොල්ලෝ පුළුවන් නම් පහලින් කමෙන්ට් කරන්න හොයලා සූර්යා සෑම තප්පරයකදීම කොච්චර ශක්තියක් අවකාශයට නිදහස් කරනවද කියන එක පොඩ්ඩක් පහලින් කමෙන්ට් කරන්න. අපි මේකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අපි මේකේ පොඩි සාරාංශයක් හැදුවොත් සූර්යාගේ ශක්තිය නිෂ්පාදනය කරන්නේ සූර්යාගේ ශක්තිය ජනනය කරන්නේ න්‍යෂ්ටික විලේනයේ ප්‍රතික්‍රියාවකින්. න්‍යෂ්ටික විලේනයේ ප්‍රතික්‍රියාවකින්. ඕක අපි තනි වචනයකින් කිව්වොත් මෙහෙමයි. නැත්තම් සූර්යාගේ තියෙන හයිඩ්‍රජන් න්‍යෂ්ටික විලේනය ප්‍රතික්‍රියාවකට භාජනය වෙලා හීලියම් න්‍යෂ්ටි අයත් ඵලයක් හදනවා. මේ ඵලයේ හීලියම් ඵලයේ ස්කන්ධය හැමතිස්සෙම හයිඩ්‍රජන් ප්‍රතික්‍රියක වල ස්කන්ධයට වඩා අඩුයි. ඒ කියන්නේ ලැබෙන ඵලයේ ස්කන්ධය අඩු වෙන සමස්තයක් විදියට ස්කන්ධය අඩුවීමක් වෙනවා. මේ අඩු වෙච්ච ස්කන්ධය තමයි ශක්තිය විදියට පරිවර්තනය වෙන්නේ. මේ අඩු වෙච්ච ස්කන්ධය තමයි මොකද්ද? ශක්තිය විදියට පරිවර්තනය වෙන්නේ. මේ හැදෙන ශක්තිය අපිට හොයන්න පුළුවන් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ E = mc වර්ගයේ සමීකරණය පාවිච්චි කරලා. හරි. මේ වගේ දැනුම පිරිච්ච වීඩියෝ බලන්න මතක් කරලා HH Academy subscribe කරන්න. ඒ වගේම HH Academy Facebook page එක follow කරන්න. ඔයගොල්ලන්ට දැනගන්න ඉස්සරහට දැනගන්න මේ වගේ කාරණයක් මොන හරි දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම හර්ෂා පුවරාජ්.